YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෝරු මිරිස් කොහොමද හදාගන්නේ කියලා. මුදෝප කිරි හදන හැටි ඔයාලට මම කියලා දුන්න මතක ඇතිනේ. මුදෝප කිරි පාවිච්චි කරලා තමයි මේ මෝරු මිරිස් අපි හදාගන්නේ. අවු මිරිස් ගණන් අඩු කාලෙට ලේසියෙන්ම කරගන්න පුළුවන් රසවත් ආහාරයක් මේ මෝරු මිරිස් එක. ඔන්න හොඳට අවු මිරිස් ටික හේදුවා හොදලා ඒවයේ තියෙන වතුර ටික අයින් කරගත්තා. දැන් අපි කහ මේස හැන්දක්, ලුණු මේස හැඳි දෙකක්, මුදෝපු කිරි මේස හැඳි 4 මේ විදියට බ්ලෙන්ඩර් එකට දාගන්නවා. දැන් අපි ඒක බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මේ ගානට එනවා. මේක දැන් ලුණු බලන්න ඕනේ කොච්චර ලුණු රහ දැනෙනවද කියලා. මේකේ උකු ගතිය වැඩි නිසා තව වතුර ටිකක් දාලා කලවම් කරා. දැන් මේ අවු මිරිස් දාන භාජනයටයි මම වක් කරන්නේ. ඔයාලට මේ වගේ බෝතලයක් නැත්නම් හොඳට වියලි ඇතිලියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවු මිරිස් කරලෙන් කරලා අරගෙන පුංචි පීයකින් මේ වගේ කපා ගන්න, පලා ගන්න. කෙරවලටම යනකම් පලන්න එපා. දැන් ඒ කපාගත්තුව පැත්තකින් තියාගන්න. ඊළඟට අපි මේ මිශ්‍රණයට මහදුරු මේස හැඳි දෙකක් දාලා හොඳට කලවම් කරනවා. දැන් මේ මිශ්‍රණය දෙකට බෙදාගෙන අවු මිරිස් ටික එක බෝතලයකට දානවා. දාලා හොඳටම කටගාවට පිරුණට පස්සේ ඉතුරු කිරි ටික ආය අරකට උඩින් වක් කරනවා. මොකද අවු මිරිස් ටික ඔක්කොම හොඳට වැහිලා තිබුණොත් තමයි ඒව උරාගන්නේ. දැන් අපි ඒක වහලා දවස් 2ක් ගේ ඇතුලේ තියලා තියෙනවා. දවස් 2කට පස්සේ මේක ඇරලා අවු මිරිස් ටික පරිස්සමෙන් තෙත අතකින් නැතිව හොඳ වියලි අතකින් නැත්තම් මේ වගේ ටොන් එකකින් අරගෙන පොලිතින් එකක් හරි ලන්ච් ෂීට් එකක් හරි දාපු ට්‍රේ එකකට මේ වගේ දාගන්නවා. දාලා එකකට එකක් ඇලෙන්නේ නැති වෙන්න ඈඩ් කරලා මේ වගේ තියන්න. තියලා දවස් 3ක් අවුව වේල ගන්න. දැන් මේ ඉතුරු වෙච්ච මිශ්‍රණයෙන් නැවතත් මේ වගේ අවු මිරිස් දාලා මෝරු මිරිස් හදාගන්න පුළුවන්. මේ පෙන්නන්නේ ඉතුරු වෙච්ච මිශ්‍රණයෙන් වේලන ඊළඟ තුගය. මේ තියෙන දවසකට පස්සේ ඉතා ඉක්මනින් වේලෙනවා. මේ දවස් 3කට පස්සේ රන්වන් පාට වෙලා ලස්සනට වේලිලා තියෙනවා. දැන් මම මොනවද කරන්න යන්නේ කියලා බලන්නකෝ. දැන් මම මේ වගේ පැකට් කරගන්නවා. පැකට් කරලා අරන් තියා ගන්නවා. ඕන වෙලාවට පැකට් එකක් කැඩුවා, බැද්දා කෑමට ගන්නවා. මෙන්න මේ වගේ තමයි බදින්නේ. ගින්දර අඩුවටම තියලා බදින්න ඕනේ. පොඩ්ඩක් හරි වැඩි කරොත් පිච්චිලා යනවා. බොහොම අඩු ගින්දරේ මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් දාපු හැටිය බැදිනවා. දාපු හැටියම ගන්න ඕනේ. ඔන්න සද්ද බලන්න. දැක්ක නේද? ඇහුණා නේද? ඒ වගේම හරිම රසවත්. ඔන්න මම අද උදේ ආහාර වේල රස බලන්න යන්නේ. මෝරු මිරිස් බැදලා, මුරුංග කොළ පොල් සම්බෝලේ හදලා, කීරමින් බැදලා, ලුණු දෙහි කෑල්ලකුත් එක්ක උදේ ආහාරයේ රස විඳිනවා. ඔයාලත් මේ වගේ මෝරු මිරිස් හදලා මට කියන්නකෝ. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඉදිරියේ තියෙන වීඩියෝ බලාගන්න අපේ අම්මා YouTube channel එකේ subscribe button එක press කරන්න.